සුබ දවසක්. අද අපි කතා කරමු කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය. මේ පාඩම ගොඩක් වැදගත් වෙනවා O level A level කරන නංගිලා මල්ලිලාට වගේම විවිධ තරඟ විභාග වලට මුහුණ දෙනින්න අයට. කර්තෘකාරක වාක්‍ය. වාක්‍යයක අවසාන ක්‍රියාව සිදු කරන කර්තෘ. එම කර්තෘ උක්ත වන වාක්‍ය කර්තෘකාරක වාක්‍ය කියලා තමයි හඳුන්වන්නේ. උක්ත යනු අවසාන ක්‍රියාවෙන් කියවෙන යන. මේ නිසා වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු ලෙස එම වාක්‍යයේ කර්තෘ පදය ලැබෙන ඒ කර්තෘකාරක වාක්‍යයක්. උදාහරණයක් විදිහට ගමු. අම්මා බත් කෑවාය. අවසාන ක්‍රියාවෙන් අහනවා කවුද කෑවේ? ඒතර උත්තරේ හම්බ වෙනවා අම්මා. කවුද කෑවේ බත්? අම්මා. ඊට නිදසුනින් කෑවා යන අවසාන ක්‍රියාවෙන් කවුද යන ප්‍රශ්නය කළ විට පිළිතුර ලෙස ලැබෙන්නේ අම්මා යන කර්තෘ පදයයි. මේ නිසා හිත වාක්‍ය අවසාන ක්‍රියාවෙන් කර්තෘ කියවන වාක්‍යයක් හෙවත් කර්තෘකාරක වාක්‍යයක්. කර්තෘකාරක වාක්‍යයක ලක්ෂණ බලමු. 1. කර්තෘ උක්ත වේ. මම මෙසේ ඇසුවෙමි. මම උක්තයි. බල්ලෝ සඳට බුරති. බල්ලෝ උක්තයි. අම්මා පිට්ටු සෑදුවාය. අම්මා උක්තයි. 2. කර්මය අනුක්ත වේ. ගවයෝ තන කති. තන කියන්නේ අනුක්ත පදයක්. කර්මයනේ. පෙම්වතියෝ පෙම්වතුන් යාමගේ යවති. පෙම්වතුන් කියන්නේ කර්මය. ඒකට අනුක්තයි. භාෂාවෝ නව රීතීන් බිහි කරති. නව රීතීන් අනුක්ත වෙලා තියෙනවා. ඒක කර්මය. උක්ත කර්තෘට අනුව අවසාන ක්‍රියාවේදී දරුවෝ දෙමාපියන් රවටති. දරුවෝ තමයි උක්ත වෙලා තියෙන්නේ. ඒතකොට කර්තෘ. ඊට අනුව අවසාන ක්‍රියාව රවටති. බහුවචන නිසා අවසාන ක්‍රියාවත් බහුවචනෙන් තියෙනවා. කෙල්ලෙක් බල්ලෙකු නෑවුවාය. කෙල්ලෙක් උක්තයි කර්තෘ වෙනවා. අවසාන ක්‍රියාව ඒක වචනයි ස්ත්‍රී ලිංග නිසා නෑවුවාය කියලා සඳහන් වෙනවා. වඳුරෝ ගස් නගිති. වඳුරෝ බහුවචනයි උක්ත වෙලා තියෙනවා. නගිති බහුවචනයි අවසාන ක්‍රියාව ඒ අනුව තියෙනවා. කර්මකාරක වාක්‍ය. වාක්‍යයක කර්තෘගේ අවසාන ක්‍රියාවට යටත් වන පදයේ කර්මය නම් වේ. එම කර්මය උක්ත වන වාක්‍ය කර්මකාරක වාක්‍ය නම් වේ. වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු ලෙසෙන් වාක්‍යයේ කර්මය ලැබෙන ඒ කර්මකාරක වාක්‍යයක්. උදාහරණයක් වැද්දන් විසින් මුවෝ මරනු ලබති. කවුද මරනු ලබන්නේ? මුවෝ. ඒතර මුවෝ කර්මය උක්ත වෙලා තියෙනවා. ඒතකොට මේක කර්මකාරක වාක්‍යයක්. ඊට වාක්‍යයේ මරණු ලබති යන අවසාන ක්‍රියාවෙන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු ලෙස ලැබෙන්නේ මෝ යන කර්මයයි. මේ නිසා හිත වාක්‍ය අවසාන ක්‍රියාවෙන් කර්මය කියවෙන වාක්‍යයක් හෙවත් කර්මකාරක වාක්‍යයක්. ඊළඟට බලමු කර්මකාරක වාක්‍යයක ලක්ෂණ. මම උදාහරණ දෙකක් දීලා තියෙනවා කර්තෘකාරක වාක්‍ය දෙකක්. ඇත්ගුවා ඇතෙකු দমনය කළේය. දරුවෝ දෙමාපියන් රවටති. මේකෙදි පළවෙනි කරුණ තමයි කර්තෘ අනුක්ත වෙනවා. ඇත්ගුවා එක වචනයි කොහොම කරත් ඒක අනුක්ත ස්වරූපයෙන් ගත්තත් ඇත්ගොව්වම තමයි. දරුවෝ කියන කර්තෘකාරකයේදී දරුවෝ කියන එක බහුවචනයි උක්ත වෙලා තියෙනවා. හැබැයි කර්මකාරකයේදී කර්තෘ අනුක්ත වෙනවා. දරුවන්. දෙවෙනි කරුණ අනුක්ත කර්තෘට පසුව විසින් නිපාතය දෙනවා. ඇත්ගොව්වා විසින්. දරුවන් විසින්. තුන්වෙනි කරුණ කර්මය උක්ත වෙනවා. ඇත්ගොව්වා විසින් ඇතෙක්. ඒතොර ඇතෙක් කියන වචනේ කර්මය වෙනවා. ඒතොර උක්ත ස්වරූපෙන් තමයි තියෙන්නේ. මොකද කලින් කර්තෘකාරක වාක්‍යයේදී ඇතෙකු කියලා කර්මය අනුක්ත වෙලා තියෙන්නේ. හැබැයි කර්මකාරකයේදී කර්මය උක්ත වෙනවා ඇතෙක් කියලා. දරුවන් විසින් දෙමාපියෝ, දෙමාපියන් දෙමාපියෝ වෙනවා. හතරවෙනි කරුණ උක්ත කර්මයට අනුව අවසාන ක්‍රියාව යෙදෙනවා. ඇත්ගොව්වා විසින් ඇතෙක් দমনය කරනු ලැබුවේ නැත්නම් ලද්දේය. ඇතෙක් උක්ත කර්මය. එතකොට ඇතෙක් කියන වචනේ උක්තයි ඒක වචනයි පුරුෂ ලිංගයි. ඒ නිසා අවසාන ක්‍රියාව. එතකොට කලේ කියන වචනේ අතීත කාලයි. ඒක නිසා පුරුෂ ලිංග ඒක වචන අතීත කාලයි. වාක්‍යයක් විදිහට තමයි අවසාන ක්‍රියාව තියන්නේ. එතකොට ලැබුවේ නැත්නම් ලද්දේය. දරුවන් විසින් දෙමව්පියෝ රවටනු ලබති. නැත්නම් ලබන්නෝය. කර්තෘකාරකයේ වාක්‍යයේ දරුවෝ දෙමාපියන් රවටති. රවටති කියන්නේ
වර්තමාන කාල වාක්‍යයක්. ඒ නිසා දෙමාපියෝ බහුවචනයි. කාලය වර්තමාන කාලයි. ඒක නිසා ලබති නැත්නම් ලබන්නෝය කියලා අවසන් කරනවා. මම ඔයාලගේ ලේසියට මේක වගුගත කරලා තිබ්බා. එතකොට ඔයාලට කර්මකාරක වාක්‍යයේ අවසාන ක්‍රියාව කොයි විදිහට තියන්න ඕනේ කියලා පැටලෙන්නේ නැහැ. එතකොට අතීත කාලයේ එක වචන ස්ත්‍රී ලිංග පදයක් කර්මකාරක වාක්‍යයක කර්මය උක්ත වෙලා තිබ්බොත් අවසාන ක්‍රියාව ලද්දාය ලැබුවාය ලද්දී කියලා තමයි අවසන් කරන්නේ. පුරුෂ ලිංග පදයක් උක්ත කර්මය වෙලා තිබ්බොත් ලද්දේ ලැබුවේ. නපුංසක ලිංග නම් ලදේ ලැබිය ලැබිනි. අතීත එක වචන පදයක් මම කියලා උක්ත කර්මය වෙලා තිබ්බොත් අවසන් කරන්නේ ලැබීමි ලැබුවෙමි ලදිමි ලද්දෙමි. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදයක් නැතුව. අතීත කාල වාක්‍යයක් බහුවචනය තිබ්බොත් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ. අවසාන ක්‍රියාව ලද්දෝය ලැබූහ ලැබුවෝය ලදහ කියලා අවසන් කරනවා. අතීත කාල බහුවචන පදය අපි කියලා කර්මය උක්ත වෙලා තිබ්බොත් ලද්දෙමු ලැබීමු ලැබුවෙමු කියලා අවසන් කරනවා. වර්තමාන කාල ඒක වචන පදයක් ස්ත්‍රී ලිංග කර්මය උක්ත වෙලා තිබ්බොත් ලබයි ලබන්නේ කියලා තමයි අවසන් කරන්නේ. පුරුෂ ලිංග නම් ලබයි ලබන්නේය. නපුංසක ලිංග නම් ලබයි ලැබේ. වර්තමාන කාලයේ එක වචන මම කියලා උක්ත කර්මය වෙලා තිබ්බොත් ලබමි ලබන්නෙමි කියලා ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ. ඒ විදිහට තමයි අවසන් කරන්නේ. වර්තමාන කාල බහුවචනය ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ. අවසන් කරන්නේ ලබති ලබන්නෝය කියලා. වර්තමාන කාල බහුවචනය අපි කියලා වගේ තිබ්බොත් ලබන්නෙමු ලබමු කියලා තමයි අවසන් කරන්නේ. අපි උදාහරණ වගේකුත් ගමු. ඒකට ඔයාලට තවත් ලේසි වෙයි. පළවෙනි උදාහරණය ඇත් ගොව්වා ඇතෙකු දමනය කළේ. මේ කතෘකාරක වාක්‍යයක්. ඒතකොට ඇතෙකු කියන්නේ ඒක වචනයි. පුරුෂ ලිංගයි. පිරිමි සතෙක්නේ. එතකොට දමනය කළේ කියන වචනේ අතීත කාලයි. කළේය අතීතයිනේ. එතකොට කර්මකාරකයට හැරෙන්නේ ඇත් ගොව්වා විසින් ඇතෙක් දමනය කරනු ලැබුවේය නැත්නම් ලද්දේය. අපිට අර කලින් මේ වගුව බලුවොත් අතීත කාලයි පුරුෂ ලිංගයි ඒක වචනයි. කොහොමද ඉවරලා තියෙන්නේ? ලද්දේ ලැබුවේ කියලා. ඒ විදිහට බලලා ඔයාලට හදාගන්න පුළුවන්. දෙවෙනි උදාහරණේ රකුසෙක් මිනිමස් කෑවේය. එතකොට මිනිමස් කොහොම වුණත් ඒක වචනයි. ඒ විදිහට තමයි ගන්නෙ. මොකද ගණන් කරන්න බෑනේ. ඒතකොට ඒක වචනයි. නපුංසක ලිංගය. ඒක පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංගද කියලා හොයන්න බෑ. ඒකෙන් තමයි නපුංසක ලිංගය. කෑවේය. කෑවේ කියන අතීත කාලය. එතකොට රකුසෙක් කියන එක අනුක්ත වෙනවා රකුසෙකු. විසින් නිපාත වෙනවා විසින් මිනිමස්. කොහොම කරත් වෙනස් වෙන්නේ නැහැ. මිනිමස්ම තමයි උක්ත වෙනවා මිනිමස් කියලා. ඒක වචන නපුංසක ලිංග අතීත කාලයක්. අපි අර වගුව බැලුවොත් ඒක වචන නපුංසක ලිංග අතීත කාල. ලදි ලැබිය ලැබිනි. ওই තුනේ එකක් තමයි දාන්න තියෙන්නේ. තුන්වෙනි උදාහරණ ගුරුවරු තොප ආරක්ෂා කරති. ගුරුවරුන් විසින්. එතකොට තොප කියලා කියන්නේ අනුක්තයි. අපි ඒක තොපි කියලා උක්ත කරගන්න ඕනේ. මොකද කර්මය නිසා. එතකොට තොපි කියලා එනවා. ආරක්ෂා කරති. වර්තමාන කාලයි. එතකොට අවසන් වෙන්න ඕන බහුවචන වර්තමාන කාල වාක්‍යයක් විදිහට. හැබැයි විශේෂත්වයනේ තොපි කියලා තියෙන්නේ. තොපි කියලා තියනවා නම් අවසන් වෙන්නේ හූ කියලා. එතකොට ගුරුවරුන් විසින් තොපි ආරක්ෂා කරනු ලබහු කියලා තමයි අවසන් වෙන්නේ. මම ඔයාලට අභ්‍යාස වගේක් දැම්මා. මේක පුළුවන් නම් කරලා පහලින් කමෙන්ට් කරන්න. මම ඔයාලට මේකේ උත්තර ටික හරි බලලා වැරදි නිවැරදි බලලා උත්තර ටික දාන්න.